ඔයා දන්නවද අඩුම ගානේ කාන්තාවකගේ පපුවක් හංසයට සමාන කරලා තියෙන ඇයි කියලා? දන්නවා. අල්ලන්න ගියාම කොටන හින්දානේ. ai ghê không bukan teror. පුදුම සනීපයක් දැන් නම් බඩට දැනෙන්නේ. අර කෑම දිරවන්න ගන්න පෙති දෙකක් තිබ්බනම් මරු. තෙල් මිරිස් කාපුව කෑවම මෙහෙම වෙන. කිරිපැණියකුත් තිබ්බනම් කියලා වැඩ. මරේ බෝලෙන්න ඕනද? මරේ පර බඩු ගන්න අයියා පර බඩු මරේ බෝලෙන්න ඕනද? ඔකමඩ අඩු කරහන් මේ ඇහෙන්න මේක අරගෙන මොනවද දෙන්න පුළුවන්? අනේ අයියේ මගේ එකක් මට දී ගන්න බැරුව ඉන්නේ අයියේ. මූට පෙරසිටමෝල් දෙපන්. බීපු වෙලාවට මොකුත් පොරොන්දු වෙන්න යන්න එපා. හේතුව මම යාළුවාගේ ගෙදර ලැට්ටල කපලා ඇවිල්ලා කියන්න. අම්මේ උදැල්ලකෝ. ආ. Here I come. Oh, here I come. සීන් එකක් දෙපා මේ දවස්වල වෛරල් යන්නේ නේ. අම්මට සීරි මේ වල් පොලයා නේද? අර හැම වෙලේම කෑ ගහන යකා නේද මේ? හැබැයි ඉතින් අර එහා පැත්තේ ඉන්න කෑල්ල නම් මරු බං. ඒකේ ආයේ දෙකක් නෑ. ඒකේ අර වීඩියෝ නේද කරන්නේ. ෂුවර් එකටම මූව ඔවට ගහන්නත් ඇති. හැබැයි ඉතින් මූවගේ එකෙක් ගැහුවා කියලා ඒකිට දැනෙන්නේ නැතුව ඇති. ඌ හැන ටෝක් දුන්නා නේද? මම මාර අවංකයි. මම එන දැවන්ටයි කියලා. එහෙම කියලාත් මූට වෙට්ට ඩේ බලංකෝ. ඕගුන්ට ඔහම වෙලා මඩි මඩං. එක පාරක් කෑවහම ආයෙ කන්න ඕනේ නැහැ කියන කෑමක් තමයි පුතා දීග කෑම. ඕ. කාපු නැති උන් කාලා බලාපල්ලා. පුදුම හත්ති. emotional damage depression. එනේ මේ ටික කේක් එක මම හංග ගන්න යන්නේ. මගේ උගුරේ දත් තියෙනවා. ඒව යානේ නිකම් පළයකෝ යන්න. තමයි හපලා මං ගෙලින්නේ. උගුරේ දත් තියෙනවා. අල්ලි කියලා බැලුවේ නෑ. ගත්ත අවුරුද්දට ගමේ ඔක්කොටම ගත්තා. කීත්ද? මම නිදා ගන්න ලයිට් ඔෆ් කරලා එන්නත් නිදා ගන්න. Okay ස්පොන්ටා. ඔය මොකද කරන්නේ? ඉංග්‍රීසානි. හරකට හතරක් තියෙනවා කෙල්ලට දෙකක් තියෙනවා. මොකද? හරකට හතරක් තියෙනවා කෙල්ලට දෙකක් තියෙනවා. කකුල් යකෝ. බණ්ඩ
දෙහිගෙඩි දෙකකුයි මිරිස් කරලකුයි එල්ලුවම වටින දේවල් ආරක්ෂා වෙනවලු නේද බිගි? ඒකනේ දෙයියෝ අපිව උපතින්ම ආරක්ෂා කරලා එවන්නේ. ඒ මිනිස්සුන්ට තේ දෙනවද මම මේව කියන්නේ? ඒ මිනිස්සු උච්ච කරලාද මම තේ ඇදේ මොන ආදමේ මිනිස්සු තේ එකක් දෙන්න බැයි නම් දෙන්න බෑ කියපන් තෝ ඵලයන් කියපන් මෙහෙම තේ හදන මිනිස්සු මේ කප් එක තේ ඒක රතු පාටයිනේ මං එළ උච්චද ඔබ චූ කරලා දෙනවද කියවන්න ඉයර් එකක් දැම්ම ඕනේ ඉයර් නම් කවුරුත් නෑ පෙන විතරයි දරුවාගේ එක කැමරාව වැටෙනකොටම කන් කරලා ගත්තා. කාටද කතා කරන්නේ? කාටද කතා කරන්නේ? මං තම්සලාගේ අම්මට මෙච්චර මුකුත් කිව්වේ නෑනේ. කාටද කතා කරන්නේ? ඔයා ඉතින් කාටද කතා කරන්නේ කුණු හර්පේ? එනවා මෙතන කිව්වා. කාටද කතා කරන්නේ කුණු හර්පෙන් හතර පැත්තට? කිව්වේ නෑනේ. ඔයාලගේ කැමරාව අරන්නේ අපි. ඔයා දෙන ගහන කතා. කැමරාව නෑ ළමයාගේ 20000යි දවස් අයියේ ලර්නර්ස් එකට යන්නේ කොහෙන්ද? ඉස්සරහට ගිහලා වමට හැරෙන්න. හරි අයියේ thank you. හැබැයි ඔයා හොඳට බයික් පදිනවා. thank you අයියේ. ඒකට කමන්නේ. පරිස්සමින් යන්නකො. දවසක් අපි ලොකු එකාගේ කාමරේට මං ඩිංගා කොරින් එවිල බලනකොට මොන අන්තර්ජාල කුණුහරුපයක් බලනවා. හත්ති ලව්වේ. ඒ මොකෝ බං හත්ති ලව්වේ කිව්වේ නෑ ඒක දැක්කම මම මේ කල්පනා කළේ අපේ මිනිස්සු අපිට මොකක්ද කරලා තියෙන්නේ කියලා.